ඩිපාර්ට්මන්ට් එකේ අපිට මුලින්ම වෙල්කම් එක ලැබුණේ කොහොමද කියලා බලන්න. තියෙන්නේ BC ලෙක්චර් එක. අද යාළුවෝ කිහිප දෙනෙකුත් හඳුන්වලා දෙන්නම්. කොළඹ විතරක් යාළුවෝ අඳුනගෙන හිටපු මට කැම්පස් ආපු නිසා දැන් වටේම යාළුවෝ ඉන්නවා. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ එක කැන්ටින් එකක්. මේකේ තමයි කෑම මං හිතන විදිහට අඩුම. ගාන අඩු වුණාට අපේ කැම්පස් එකේ මේ කැන්ටින් එකේ තමයි රසම තේ එක තියෙන්නේ. මේ තියෙන්නේ ෆයිනෑන්ස් ඩිපාර්ට්මන්ට් එක. මෙතනට ගොඩාක් ලස්සන view එකක් පේනවා. තව යාළුවෝ ගොඩාක් ඉන්නවා. එයාලව ඉස්සරහා වීඩියෝස් වලදී අරගෙන එන්නම්. අද තමයි කැම්පස් එකේ පළවෙනි වතාවට ලිෆ්ට් එකේ යන්න හදන්නේ. ලිෆ්ට් එක පල්ලෙහාට එන ගමන් තමයි තියෙන්නේ. කැම්පස් වල තියෙන්නේ ස්ටුඩන්ට් ඔරියන්ටඩ් එඩියුකේෂන් සිස්ටම් එක. ඒක නිසා අසයින්මන්ට්ස් ප්‍රසන්ටේෂන්ස් කරන්න තියෙනවා. නෙත්මිලා නම් කිහිප දෙනෙක් ඉන්නවා අපේ ඩිපාර්ට්මන්ට් එකේ. මේ නෙත්මි නම් මං A levels වලට ගිය ස්කූල් එකේ ඉඳලම මං අඳුරනවා. මේ ඉන්නේ අනිත් නෙත්මි. අපේ ෆස්ට් සෙමෙස්ටර් එක ජූනි මාසෙන් ඉවර වෙනවා. දන්නේම නැතුව සෙමෙස්ටර් එකක්ම ගෙවිලා ගියා තේරුණේවත් නැහැ. එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔය විදිහට තමයි අද ලෙක්චර්ස් ටික ඉවරුනේ. මං ආයෙත් vlog එකක් අරන් එනකන් ඔයාලා සතුටින් පරිස්සමින් ඉන්න. bye love you all.